ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න ඉතින් අදත් රජයේ රැකියාවක් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න තමයි සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුරප්පාඩු කිහිපයකට අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද ඒ තනතුරු සහ ඒවට බලන සුදුසුකම් මොනවාද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කළමනාකරන සහකාර තනතුරු තාක්ෂණ නුවණ කියන එක ගැන සම්බන්ධයෙන් විතරයි කතා කරන්නේ. කළමනාකරන සහකාර තනතුරු තාක්ෂණ නොවන බාහිර අයදුම්කරුවෙක් නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි විෂයන්ගෙන් 1ක් සහ ගණිතය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ ඇතුළුව වරකදී විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ සහ අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3කින් සමත් වෙන්න ඕනේ. අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි විෂයන්ගෙන් 1ක් සහ ගණිතය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ ඇතුළුව විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ සහ අධිකාරියේ ප්‍රාථමික මට්ටමේ නුපුහුණු හෝ අර්ධ පුහුණු හෝ පුහුණු තනතුරක අවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවාවක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව මත්ස්‍ය රෝග විශේෂඥ තනතුර, සහකාර අධ්‍යක්ෂ මානව සම්පත් සංවර්ධනය, විදුලි කාර්මික තනතුර වගේ තනතුරු රාශියක් මෙහි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ සුදුසුකම් අනුව ඒවට බලලා ඇප්ලයි කරන්න පුළුවන්. මේ තනතුරු සම්බන්ධයෙන් සියලුම විස්තර නැග්ඩා වෙබ්සයිට් එකට පිවිසීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ අයදුම් පත්‍ර ඔන්ලයින් ක්‍රමය ඔස්සේද ඔයාලට යොමු කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ක්ලෝසින් ඩේට් එක 2025/10/31. ඉතින් එදාට කලින් ඔයාලා අයදුම් පත්‍රය යොමු කරන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.